සියලුම දෙනාට සුබම සුබ දවසක් වේවා. අද ඔයාලට මම කියලා දෙන්නේ මේ දඹල වලට නැත්නම් වැටකුළු වලට කරවිල වලට මේ කොහොමද මේ සාමාන්‍යයෙන් වැල්ල යවන්න මැස්සක් ගහන්නේ කොහොමද කියලා තමයි ඔයාලට මේ අද මම පැහැදිලි කරලා දෙන්නේ. දැන් ඔයාලට පේන්නේ මේ මම ඒ ගහලා තියෙන මැස්ස. මේකේ අපි මේ හිටවන්න යන්නේ දඹල. ඉතින් මේ මුලින්ම මම මේ දඹල පැල ටික මම හිටවලා මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් මේ මැස්ස කොහොමද ගහන්නේ, මේ මැස්සෙන් තියෙන ඵල ප්‍රයෝජන මොනවද කියලා ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් මේ ඔයාලට මම අර කලින් වීඩියෝ එක මේ කිව්වා මේ දඹල පැලවෙනවා ටිකක් අර ප්‍රමාදෙ හින්දා මේ වගේ පැකට් වල දැම්මෙන් පස්සේ මේ පැලවීම ඉතා ඉක්මනින් ඉසි වෙනවා. ඉතින් ඒ විදිහට දැන් මේ පැලවෙලා තියෙන දඹල අපි දැන් මේ මැස්සට යවන්න අපි දැන් මේ හිටවනවා. එතකොට අපිට මේකේ මේ හිටවන්න පුළුවන් මේ මෙන්න මේ විදිහට අපිට මේ කවරෙත් නැවත ප්‍රයෝජනයට අපිට ගන්න පුළුවන් විදිහට මේක මේ හිමින් සැරේ මේ විදිහට මේ ගලව ගන්න පුළුවන්. මේ ඔයාලට පේනවාද මේ මූල පද්ධතිය හොඳට වර්ධනය වෙලා තියෙනවා. මේ විදිහට තියලා අපි හිමින් සැරේ මේ විදිහට මේ පස් ලං කර ගැනීම සිද්ධ කරනවා. ඊළඟට ඔයාලා දන්නවා දැන් මේක අපි සාමාන්‍යයෙන් මේ පැකට් වල තමයි මේ පැල හිටවලා තිබ්බේ. ඒ හින්දා මේකට අපි අනිවාර්යෙන් මේ සෙවන සැපයීමක් කරන්න ඕනේ. මේ දඹල පැල වලට අනිවාර්යෙන් අපි මේ සෙවන සපයන්න ඕනේ. මොකද මේක අපි දැන් අවුවට හුරු කරලා තියෙන්නේ. නමුත් දැන් ආයේ නැවත ශේෂ්ත්‍රයේ හැදුවෙන් පස්සේ අපි සාමාන්‍යයෙන් එකපාරටම හිරු එළියට අපි නිරාවරණය කරන්නේ. ඒ හින්දා අපි මෙන්න මේ ලීඩි සීඩිය කොළ වලින් අපි මේකට පොඩි මේ ආවරණයක් විදිහට අපි යොදනවා. අපි දැන් මේකත් ගමු. ඔයාලා දන්නවා මේ දඹල කියන සාකේ අපිට මේ අවුරුද්ද පුරාම මේකේ මේ ඵලදාව අපිට ලබා දෙනවා. අනිත් එක තමයි මේකේ ප්‍රෝටීන් මේ ඒ කියන්නේ බොහොම ගුණවත් ආහාරයක්, ප්‍රෝටීන් බහුල ආහාරයක් තමයි මේ දඹල කියන්නේ. නොයෙකුත් විටමින් වර්ග, තන්තු අඩංගු මේ එළවලුවක් තමයි මේ දඹල කියන සාකේ. ඉතින් මේ ආකාරයට මේක මේ සෙවන සැපයීමක් සිදු කරන්න ඕනේ දින සාමාන්‍ය සතියක්වත් යනකම්. මෙන්න මේ ආකාරයට. ඉතින් බොහොම සරලයි. අපි දැන් මෙහෙම අර කෙලින්ම මේ වලක හිටවනවට වඩා මේ විදිහට පැකට් වල මේ හැදුවෙන් පස්සේ අපිට මේ ඉතා ඉක්මනින් පැල කරගන්න පුළුවන්. දැන් බලන්න මේ මූල පද්ධතියට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඉතින් මේ දඹල වර්ගයේ සාමාන්‍යයෙන් මේ අවුරුද්ද පුරාම අපට මේකේ මේ ඵලදාව අපිට ලබා ගන්න පුළුවන් මේ දඹල වර්ගයේ. එතකොට අපිට සාමාන්‍ය මේකේ මේ අස්වැන්න අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ දින 60ත් 70ත් අතර කාලයේදී අපිට මේකේ අස්වැන්න ලබා ගන්න පුළුවන්. සාමාන්‍ය දින 50ත් 60ත් වාගේ මේ වෙනකොට මේකේ හොඳට මල් හැදිලා පළඳාව මේ හට ගැනීම ආරම්භ වෙනවා. ඉතින් යාළුවනේ මේ ඔයාලට පේනවා දැන් මම මෙහෙම මේක හිටවලා
සතියක් දෙකක් ගිහිල්ලා දැන් මේක වැල් නැවත හැදෙනවනේ. හැදුනෙන් පස්සේ අපි කරන්න ඕන මේ අපි අර කෙසෙල් පන්රල් ඇර මේක මෙන්න මේ ලීයට ගැට ගහලා මේක දිග අපි මැස්සට යවන්න ඕන. මේ බලන්න මේ බොහොම හොඳට හැදිලා තියෙනවා. ඔයාලා දන්නවා මේ දඹල ටිකක් මේ පැලවෙන්න හොරයි. නමුත් අපි මේ වගේ මේ පැකට් වල හදපුවාම මේ හොඳට මේ පැලවෙනවා මේ වර්ග. මෙන්න මෙහෙමයි මේක මේ පරිස්සමට මුල් වලට හානියෙන් නොවෙන්න තමයි අපි ගලවලා ගන්න ඕනේ. ඊළඟට පස්සේ මේක පොඩ්ඩක් හරි ගියාම අපි හදාගත්තේ නොයෙකුත් දියර පොහොර වර්ග මේ ඒවා දාලා හොඳ තත්ත්වයට අරන් මේක අපිට මැස්සට යවපුවාම අපිට සාමාන්‍යයෙන් මේ දින 60ත් 70ත් අතර කාලයක් යනකොට අපිට මේකේ අස්වැන්න නෙලා ගන්න පුළුවන්. බලන්න දැන් මේ පැකට් අපිට මේ නැවත අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. මේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ වගේම මේ පැලේට මුකුත් වෙන්නේත් නැහැ. කිසිම හානියක් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන් මේ සෙවන සැපීම සිද්ධ කරන්න. මොකද ගොඩක් අහුවකට අහු වුණොත් සමහර විට මේක වේල්ලා යන්න පුළුවන්, මේ යන්න පුළුවන්. රයිට්, දැන් අපි බලමු මේ මැස්සේ තියෙන ප්‍රයෝජනේ. ඉතින් මම මේ මුලින්ම මෙන්න මේ ප්‍රධාන මේ කණුව මේ පැත්තෙන් හිටවුවා. ඒ වගේම ඔයාලට මේ දකින්න ලැබෙනවා මෙන්න මේ පැත්තේ තව කණුවක් මේ හදලා තියෙනවා. එතකොට ඒ කණු දෙක ප්‍රධාන කණු දෙක හදලා ඉවර වෙලා මෙන්න මේ දිග ලීයක් අපි හොයාගෙන ඒ දිග ලීය මේ මැද කණු දෙකට දාලා ඊළඟට මේකේ මේ මන් අරන් තියෙන පුවර් රීප ඔයාලට මේකේ කැලේ තියෙන ලී ගන්න පුළුවන්. එතකොට මේ උණබට පල්ලා ගන්න පුළුවන්. ඒ වගේ දේවල්. එතකොට දැන් මේකේ ඕනනම් මේ කණු දෙක ගහලා ඉවරලා මේක ඕනනම් ලණු අදින්නත් පුළුවන්. දැන් මම මේ විදිහට හැදුවේ මේක. එතකොට මේ ශක්තිමත් භාවය හොඳට තියෙන්න ඕන හින්දා මේ සමහර ඒවා ගැට ගහන්නත් තියෙනවා. මේ එතකොට මේක දැන් මේකේ අස්වැන්න අරන් අපිට මේක ඉවර වුණාම ඕනනම් මේ වැල් කපලා ඉවර වෙලා නැවත ආයේ මේ මැස්සට මේකට වටකොළු හරි පතෝල හරි මෑ හරි ඕන වර්ගයක් යවන්න පුළුවන්. මේ මැස්සේ තියෙන වැදගත්කම තමයි දැන් ඔයාලා මේක මේ වගේ මැස්සක් ගහනකොට අනිවාර්යයෙන්ම ඔයාගේ උසට ගන්න. ඒ කියන්නේ දැන් මේක මට මෙන්න මේ අතේ උසට තියෙනවනේ. අතේ උසට තියෙන ඊට වඩා උඩ ගියොත් අපිට මේක නඩත්තු කරන්න අමාරුයි. දැන් මේ මට්ටමට උඩ මේක යන්නේ නැහනේ. එතකොට මේ ටිකේ හැදෙන දඹල අපිට කඩා ගන්න පුළුවන්. එතකොට මේ වැදගත්ම දේ තමයි දැන් ඔයාලා දන්නවා අර වෙන මැස්සක් වගේ ගහපුවම අපි ඒක අස්සේ යන්න ඕනේ කඩන්න. ඒ වගේ දඟලන්න ඕනේ. මේක එහෙම නෙමෙයි. අපි දැන් මේකේ පළඳාව හැදුනෙන් පස්සේ අපිට මේ පැත්තේ ඉඳන් මෙහෙම කඩාගෙන යන්න පුළුවන්. ඊළඟට එහා පැත්තේ තියෙන ටික එහා පැත්තෙන් බලාගෙන කඩාගෙන යන්න පුළුවන්. ඉතින් මේකෙන් නඩත්තු කරන්න මේ බොහොම පහසුයි. මේ විදිහට දඬු වැටක් වගේ ගහපුවාම මේක මේ නඩත්තු කරගන්න ලේසි. ඔයාලට මේ වැල් ටික පතෝල වුණත් වැටකොළ වුණත් මෑ වුණත් ඕන දෙයක් මේ මැස්සට යවන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා දඹල වැලක් කොච්චර පරාසයක යනවද කියලා. එතකොට මෙතන මම වැල් හදලා තියෙනවා 1 2 3 4 5 6ක්. එතකොට අපිට මේක සම්පූර්ණ මේ මැස්සට යවන්න පුළුවන්. පොහොර වර්ග දාන්න පුළුවන්. එතකොට දියර පොහොර වර්ග දාන්න පුළුවන්. රසායනික පොහොර යොදනවා නම් එහෙම යොදන්න පුළුවන්. ඉතින් මං කියන්නේ මේ බොහොම ලේසි. ඕනම ගැහණු කෙනෙකුට උනත් මේ වාගේ මේ දඬුවටක් වාගේ හදලා මේකට යවන්න පුළුවන්. ඉතින් දැන් ගොඩක් මහා පරිමාණයෙන් වාගේ හදනවා නම් ඔයාලට පුළුවන් මේක තව ටිකක් දික් කරලා එහෙම ගහන්න. ඉතින් බොහොම සරලයි. මේකේ මේ අර නඩත්තු කටයුතු ඉතාමත් හොඳට කරන්න පුළුවන්. දැන් මේ අදව පැලේ ලොකු වෙනකොට ඔයාලට පුළුවන් මේකේ අර මෙන්න මේ ලණු තියෙනවනේ. මේ කොහු ලණුව. එතකොට ඔයාලට පුළුවන් මෙතන පොඩි කුණ්‍යක් හදලා ඉවරලා ඕනනම් මේ ලණුව දිගේ මේ මැස්සට මේ පොඩි කුණ්‍යක් හදලා ඒකේ මේ කොහු ලණුව ගැට ගහලා ඒ ලණු කැල්ල මෙන්න මේ හරියෙන් ගැට ගහලා ඒක දිගේ යවන්න පුළුවන්. එහෙම නැත්තම් මෙන්න මේ ලීයට මුණත් මේ යවන්න පුළුවන්
මැස්ස. එතකොට මේ දඹලවල අවුරුදු කාලෙම පුරාවට ඔයාලට මේක අස්වැන්න ලබා ගන්න පුළුවන්. මේ ඉතින් ඕනම දෙයක් වගා කරන්න මේ විදිහට මැස්ස හදාගත්තාම ඉතින් නඩත්තු කරගන්න මේ බොහොම පහසුයි. මේ මම හිතනවා මේක ගැන ඔයාලට යම්කිසි මේ වැටහීමක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් සියලුම දෙනාට මේ වගේ මේ Tamanට ගෙදරට අවශ්‍ය එළවලු වගා කරන්න කියලා මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා.